ඔයාටත් මේ අයිස් රකුසගෙන් බේරෙන්න ඕනද? නැත්නම් මේ රසායනික වහලෙක් විදියටම කුණු වෙලා මැරෙන්නද? හොඳට මතක තියාගන්න. අයිස් නවත්තනවා කියන්නේ නිකම්ම හිතලා ගන්න තීරණයක් නෙවෙයි. ඒක ඔයාගේ මොළයේ ඇතුලේ සිද්ධ වෙන දරුණුම රසායනික යුද්ධයක්. විද්‍යාත්මකව මේකට කියන්නේ ඇන්හෙඩෝනියාව කියලා. සරලවම කිව්වොත් ඔයා මේක නැවැත්තුව ගමන් ඔයාගේ මොළයේ සතුට දැනෙන ඩෝපමීන් දොරටු ඔක්කොම වැහෙනවා. ඒ වෙලාවට ඔයාට දරුවෙක් දැක්කට ආදරයක් නැහැ, කෑම කෑවට රසක් නැහැ. ඔයාට දැනෙන්නේ හිස් බව සහ මරණ බිය විතරයි. මේක දවස් 3-4ක් යනකොට දරා ගන්න බැරි ශාරීරික වේදනාවක් වෙනවා. ඇඟ ඇතුලෙන් විදුලිය වදිනවා වගේ දැනෙනවා. මේ වෙලාවට තමයි ගොඩක් අය ආයෙත් පාරක් එක පාවිච්චි කරන්නේ. මොකද මේක තනියම දරා ගන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. මේ රසායනික නිරයෙන් ගොඩ එන්න තියෙන එකම විද්‍යාත්මක ක්‍රමය ඩෝපමීන් ඩීටොක්ස්. හැබැයි මතක තියාගන්න මේක සෙල්ලමක් නෙවෙයි. අයිස් කියන්නේ ඔයාගේ මොළයේ රසායනික සමතුලිතතාවය කුඩු කරලා දාපු වසක්. ඒ නිසා මේ ඩීටොක්ස් එක ගෙදරට වෙලා තනියම කරන්න හදන්න එපා. ඒක භයානකයි. ඔයාට අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක්, සයිකියාට්‍රිස්ට් හමු වෙන්නම වෙනවා. ඇයි? ඔයාගේ මොළයේ ඒ විනාශ වුණු කොටස් නැවත හරිගස්සන්න ඖෂධ නැතුව බෑ. වෛද්‍යවරයෙක් නැතුව මේ ගමන යනවා කියන්නේ බ්‍රේක් නැති වාහනයක් කන්දකින් පල්ලෙහාට එලවනවා වගේ වැඩක්. ලැජ්ජා වෙන්න එපා. අදම ડોක්ටර් කෙනෙක් හමු වෙන්න. දවස් 90ක් බෙහෙත් එක්ක ඉවසුවොත් ඔයාගේ මොළය ආයේ පණ ලබනවා ෂුවර්. හැබැයි මත්ද්‍රව්‍ය නැවැත්තුවට පස්සේ එන ඊළඟ අභියෝගය විෂාදය, ડિප්‍රෙෂන්. গুপ্ত ලෝකය කියන්නේ ડિප්‍රෙෂන් කියන්නේ මිනිස්සෙක්ගේ ශක්තිය උරාබුන අමනුෂ්‍ය බැල්මක් කියලා. ඇයි මේ අයට රැට කාමරේ මුල්ලක කළු සැනවැලි මිනිස්සු පේන්න ගන්නේ? විෂාදයේ ඔබ නොදන්නා গুপ্ত සහ අමනුෂ්‍ය කැත්ත ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. දැන්ම PK Studio subscribe කරන්න. ඒ වගේම The Midnight Files Facebook පිටුවත් follow කරන්න.